ජනවාරි 1 වෙනිදා ඉඳන් මම මේ දේ කරන්නේ මෙහෙම හැදෙනවා මෙහෙම වෙනවා කියලා. කොල්ලෝ කියන එකක්ම කියන්නද? කොල්ලෝ කියනවනේ බොන්නේ කියලා. මේ ජනවාරි 1 වෙනිදා ඉඳන් මම මේ දේ දැන් කරන්නේ. එතකොට අවුරුද්දක් ඉවර වෙලා අලුත් අවුරුද්දක් ලබනකොට මිනිස්සු උත්සාහ කරනවා සිතුම් පැතුම් පවා අලුත් කරගන්න. මේ අවුරුද්දේ ඔක් කරන්න හම්බෙන්නේ කවදාවත් නොහිතපු විදිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කොච්චර අනාවැකි කිව්වත් මිනිස්සු හිතාගෙන හිටපු එකක් තියෙනවා. මිනිස්සු කල්පනා කරා ලොකුම ගම් වතුර ඇවිල්ලත් කුබුක් ගහෙන් මෙහාට වතුර ආවේ නැහැ. පහළ ලියද්දෙන් මෙහාට වතුර දාලා නැහැ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ කියන තැන අපේ මිනිස්සු හිටියා. අපි කොච්චර කිව්වත් මිනිස්සුන්ට කියලා මිනිස්සු ඉවත් උනේ නැහැ කියලා. අර හැම එකකටම කලකිරෙන්න අත්දැකීමක් තියෙන්න එපා. ඔබතුමා අහපු විදිහට අපිට උනේ මීට පෙර නොවී විරු දෙයක්. මේ සිද්ධ වුණේ අපිට අත්දැකීමක් තිබ්බ නැති දෙයක්. ඒකයි මෙච්චර ව්‍යසනයක් සිද්ධ වුණේ. භූමිචාලක සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා මේ පොළොව තියෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ වතුරේනේ. මේ සුළඟයි වතුරයි එක්කහු වුණාම මොකද්ද වෙන්නේ නැත්තේ? මේ ස්වභාවික ආපදා විපත්ති මේ ඍතුවේ බලපෑම මේවා කාටද වෙනස් කරන්න පුළුවන්? වලගම්බා රජුරුවන්ගේ කාලේ අවුරුදු 12 බැමින් ක්‍රියාසායත එහෙම සාගතයක් ගැන ලංකා ඉතිහාස එදා ඇහුවා මිසක්කම් කවද්දා අහලා තියෙන්නේ. එහෙම අපි අහපු නැති හිතපු නැති දේවල් සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙන්නත් පුළුවන් නේ. අර සොබාදහමටනේ නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. සනාතන දහම. ඒකට අභියෝග කරන්නත් බෑ. එක දෙයයි කරන්න තියෙන්නේ. මුහුණ දෙන්න විතරයි තියෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මුහුණ දෙන්නේ? පළවෙනිම කාරණය පැහැදිලි කරනවා නම් අපි කොච්චර බණ කිව්වත් මේක අපිට දැනෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් විදිහට ඔබතුමන්ලට දැනෙන්නෙත් නැහැ. සාමාන්‍ය මේ විපතට මුහුණ දීපු පිරිස හැර වෙන කිසි කෙනෙකුට මේක දැනෙන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන් වල ප්‍රමුඛ අරමුණක් තමයි ඒ දැනිච්ච මිනිස්සුන්ගේ හිත හදන එක. පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ විපත්තිය සිද්ධ වෙච්ච නිසා මම දැන් ඔය පෙරේද පළමුදා මරකිල්ල ගස්කඩ පැත්තේ ගියා. එහෙම. මේ විපත්තියේ හානි එකිනෙකට එකිනෙක සාපේක්ෂයිනේ. දැන් බොහෝ පැතිවල කුඹුරු යට වෙලා කියනවා. තවත් පැතිවල ගෙවල් ඉරිතලලා කියනවා. තව ටිකක් ඒක උඩට යනකොට ගෙවල් යට වෙලා කියනවා. ඔහොම ජීවිත දෙක පවුල් ගම්මාන පිටින් විවිධ විදිහට බලපාලා තියෙනවා. බුදුහාමුදුරුවෝ උගන්වනවා අර අහලත් ඇති මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවනේ. මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ?
මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. උන්වහන්සේ උගන්වනවා මංගල සූත්‍ර දේශනාව අවසානයේ අර පුට්ටස්ස ලෝක ධම්මේහි මේ වහලා තියෙනවා අපේ අම්මලා තාත්තලා උනතර. චිත්තං යස්සන කම්පති. අකම්පිත වෙන්න මහ පොළොව කම්පා වෙලා තමයි මේ හෙල්ලිලා තියෙන්නේ. පුද්ගලයෝ විදිහට අපිට මේ වෙලාවේ තියෙන ලොකු මහයිය තමයි කම්පා නොවී ඉන්න එක. දැන් ප්‍රශ්නයක් තියෙනවා. බිරිඳ දරුවෝ සේරම පස්සට ඉන්නකොට තාත්තා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? විශ්වවිද්‍යාලේ දරුවා ඉන්නකොට අම්මා තාත්තා සේරම යට වෙලා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? අපි මෙහෙම දේශනා කරන්නේ මේක මිනිස්සුන්ගේ ගොඩේ ඉඳගෙන මේ කියන්නේ. මෙර පොතේ තියෙන එකම කියනවට වඩා හොඳයි. දැන් පින්නතුන්ට කල්පනා කරන්න පුළුවන් කොහොමද කම්පා නොවී ඉන්නේ? විශ්වවිද්‍යාලේ දරුවෙක් කියනවා හාමුදුරුවනේ අක්කට බබා හම්බෙලා දරුවා ලැබිලා ගෙදර ඇවිල්ලා හිටියේ. අම්මයි තාත්තයි හිටියේ. සේරම යට වෙලා. එහෙමයි. දැන් ඒ දරුවා කොහොමද කම්පා වෙන්නේ නැතුව ඉන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නෙම මේක හරි දුර්ලභයිනේ. මිනිසත් භවය. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ Tamanට වැඩක් ඇති විදිහට පළදායි විදිහට සකස් කර ගන්නට නම් ජීවිතේ තේරුම් ගන්න ඕන යථාර්ථයක් තියෙනවා. ඉපදුනා කියලා කවුරුත් දන්නවනේ. දැන් ඕකේ ආය තරක කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ තියෙනවා ඕනම වෙලාවක ජරාවට පත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ව්‍යාධියට පත් වෙන්න පුළුවන්. මම මේක කියනකොට මම මැරෙන්න පුළුවන්, අහනකොට ඔබතුමා මැරෙන්න පුළුවන් නේ. මේ ලෝකේ අපි හිතන දේවල්ද වෙන්නේ? මේකේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නවත් බෑ. මේ වෙන දේ හිතා ගන්න බෑ, හිතන දේ වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන දේවල්, හිතන දේවල් කැමති කෙනෙකුට කැමති විදිහට මේක ලෙහා ගන්න පුළුවන්. මේ ව්‍යසනයත් එක්ක බලනකොටන් කියන්න තියෙන්නේ හිතිච්ච දෙයක්ද උනේ. ඊළඟට වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බැරි කොට මෙහෙම සමාජයකනේ මෙහෙම පරිසරයක ඉන්නකොට දැනගන්න ඕන එකක් තමයි අර බෝධිසත්වයෝ අවසානට සසර කලකිරුණේ මොනා දැකලාද? සතර පෙර නිමිති දැකලා නේ. ලෙඩෙක් දැක්කා, උන්වහන්සේට කලකිරුණා. දැන් අපිට කවද්ද ඕව දැකලා කලකිරුණේ? අපි නිතරම දකිනවා. ඇස්වල වදිනවා. මේ සංසාර පුරුද්දක් තියෙන්න ඕනේ. මේ අභිනිෂ්ක්‍රමණය කරන්න. ඔය අභිනිෂ්ක්‍රමණය කරන්න අර අන්තිමේ එහෙම නැත්තම් වෙන්නේ අර කිරිහාමි සිල් ගත්තා වගේනේ. ඒ අවබෝධය ලැබෙන්නේ මේ සංසාර පුරුද්ද කියන එකේ. උන්වහන්සේ තේරුම් ගත්තා මේ ව්‍යාධියට, මේ ජරාවට, මේ දුක මේක කවදා කෙලවර වෙන්නද? අපි මේ හැල්මේ දුවන මේ ජීවිතය අපි වෛරෙන් පිච්චෙන මිනිස්සු. අපි තරහෙන් පිච්චෙන මිනිස්සු. අපි අනේකාගේ දියුණුවට හරි අකමැති මිනිස්සු. මුදිතාව කියන එක මිනිස්සු ගාව නැහැ. මේ හැම එකත්
එක්කම මිනිස්සු හැල්මේ දුවනකොට ඔට්ටු වෙනකොට නිකමට හරි කල්පනා කරන්න ඕනේ මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. ඔය ඔක්කත් කරන්න නෙමෙයි මිනිස්සු වෙලා ඉපදුනේ. මේ අත්තපය හතර හොඳට වැඩ කරන්නේ යන්න එන්න පුළුවන්කම හොඳට තියෙන්නේ පොඩි කාරණයක් තියෙනවා මෙහෙම කියලාම ඉන්න. එහෙමයි. මේ ව්‍යසනය දිහා බලලා ඉගෙන ගන්න ඕන එක. ඔය අපේ රටේ හරියට ඉඩකඩම් ප්‍රශ්න තියෙනවනේ. අපේ රටේ හරියට නේ අර්බුද තියෙනවා. සහෝදරයෝ මරාගන්නෝ. මං අහන්නේ මොකටද? අංගලටත් ගැටුම් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඔය එදිරිවාදිකම් අම්මා කෙනෙක් අද ෆොටෝත් එක්ක ලියුමක් එවලා තියෙනවා. අවුරුදු 19ක් විතර කොල්ලට කපලා මේ මාධ්‍ය තුල නිතර මේවා යනවා. මම අහනවා ඒ සියලු දෙනාගෙම මොකටද? මොකද්ද ප්‍රතිඵලය? මේ සියලු දෙනාම හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන කාරණයක් තමයි මොකක්ද බලාපොරොත්තු වෙන්නේ එදිරිවාදිකම් කරලා? නෑ මොකක් හරි ලැබෙන දෙයක් තියෙන්න බෑනේ. එහෙමයි. මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔය බොහෝ ආයතනවල ගත්තහම ඔය දෙරණේ එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ තැන්වල එහෙමයි. හරියට කේලම් කියනවා. එහෙමයි. කාටද කියන්නේ? ආයතන ප්‍රධානියාට. ඔය දෙරණ එහෙම නැතුව ඇති නෑ බොහෝ තැන්වල එහෙමයි. හරියට ගතු කියනවනේ. ආයතනයක ධර්මදේශනාවක වැඩියට පස්සේ HRM එකනේ. එහෙමයි. HR මැනේජර් මට කියනවා මම මේ දේශනා කරන්නේ මේ කුහකකම කියන එක දැන්වත් නැති වෙන්න ඕන මිනිස්සුන්ගේ. හිතවල තියෙන අනේකා කෙරෙහි තියෙන කරුණාවන්ත භාවය නැතිකම නැති වෙන්න ඕනේ. ඒ තිබ්බ කියලා වෙච්ච දේවල් පැහැදිලිනේ. අර මැනේජර් කියනවා හාමුදුරුවනේ අවුරුදු 14ක්ලු ඔය තනතුර. ඔබතුමාලට අත්දැකීම් ඇති ඕන තරම්. එක සේවකෙක් එක දවසක් ඇවිල්ලා කියලා නෑලු අහවලා හොඳට වැඩ කරනවා කියලා. එහෙමයි. කවුද ඔහොම කියලා තියෙන්නේ? මම අහනවා නේ දැන් මේ වැඩසටහන මෙලහට බලනවනේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ බලනවා වගේම අද අහනවා ටීවී දෙරණේ වගේම FM දෙරණේනොත් සමගාමී විකාශයක් විදිහට FM දෙරණ ටීවී දෙරණ අහනවා බලනවා දෙකම කරනවා. අහන්න ගමන් හදවතට තට්ටුවක් දාන්න. මම කවද්ද කෙනෙකුගේ හොඳක් කිව්වේ මගේ ආයතන ප්‍රධානියාට? පුරුදු වෙන්න. HR මැනේජර් කියනවා හාමුදුරුවනේ ඔය කබඩ් හතරෙම තියෙන්නේ නිර්නාමික පැමිණිල්ලලු. මොනවාද? කවදාවත් කිසිම කෙනෙක් පුරුදු වෙන්නේ නැහැ අනේකව අගය කරන්නනේ. මිනිස්සු හරි කැතයි. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ අනේකට හරියනකොට සතුටු වෙන්න. එහෙමයි. අනේකට උසස් වීමක් ලැබෙනකොට ඒකට උඩගෙඩි දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට අකුල් හෙලන්න කවදාවත් නරකයි. සමහර උදවිය ඉන්නවා ඔය රැකියාව විදිහට මනුන්ගේ දේවල් හොයන්නේ.
ඕක නවත්තලා දාන්න.